කවුද දන්නේ පින්වතුනි අපි මේ අහන අවසන් බණපදයක් වෙන්න පුළුවන්. එනිසා බොහොම හොඳට මේ මොහොතේ නමුත් ශ්‍රද්ධාවෙන් යුතුව සිත පහදවාගෙන මිහිරි බුදු බණට සවන් දුන්නොත් ඒ පින උනත් කෙනෙකුට මෙලොවට පරලොවට සැනසීම ගෙන දෙන උදාර නිධානයක් බවට පත් වෙනවා. එනිසා අපි හැම වෙලාවකම අපේ ජීවිතවල සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයට සවන් දෙන්න ඕන. ඒ අනුව කල්පනා කරන්න ඕන. පින්වතුනි ජීවිතය කියන්නේ විහිළුවක් නෙමෙයි. සම්බුදුරජාණන් වහන්සේ වදාළ උපමා අනුසාරයෙන් ඔබ මේ බුදුබණ අදහාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ශාස්ත්‍රෝත්වය පිළි අරගෙන ජීවත් වෙන පින්වත් පිරිසක් නිසා ඒ උපමා අනුසාරයෙන් ජීවිතය ගැන කල්පනා කරලා බලන්න.